Hello guys, welcome back to my channel. And guys, ඔයාලා අද සිපිරි වීඩියෝ එකකින් මගේ channel එක ගේන. ඔන්න guys, අලුත් අවුරුද්දට දාවන ඊයේ දවසේ මම මේ වීඩියෝ කරන්නේ අද ඉන්නේ 14 sorry guys 15. ඔන්න guys, එහෙනම් මමත් කියනවා මගේ channel එක කරහා ඔයාලට සුබම සුබ නවවසරක් කියලා කියනවා guys. මේ මගේ අලුත් අවුරුදු මාසේ අලුත් අවුරුදු දවසේ ගේන මගේ වීඩියෝ එකට. ඔන්න guys එහෙනම් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක ඔයාලට සුබ දෙයක් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලා සාමාන්‍ය මගේ YouTube වීඩියෝ බලගෙන ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ටෙක්නිකල් කට්ටිය වෙන්න ඕනේ. ටෙක්නිකල් කියන්නේ සාමාන්‍ය ඔයාලා YouTube channel එක කරන ඒ වගේ කට්ටිය වෙන්න ඕන. ඔන්න ඒ නිසා guys මම අද ඔයාලට ගෙනල්ලා තියෙනවා ඔයාලගේ channel එක up කරගන්න නැත්නම් ඔයාලගේ channel එක සාමාන්‍ය YouTube එකේ draw කරගන්න කොහොමද කියලා. එහෙනම් guys අපි බලමු කොහොමද කරන්න කියලා. මම ඔයාලට දැන් trailer එක විදිහට පෙන්නන්නම් මේ channel කොහොමද වෙන්නේ කියලා. ඔයාලා සාමාන්‍යයෙන් හිතන YouTube එකට ගියාට පස්සේ ඔයාලා දැන් මගේ channel එක search කරනවා මෙන්න මේ විදිහට deluxe technique කියලා. ඊට පස්සේ මම ඔන්න search කරලා බලනකොට මෙන්න මේ විදිහට දැන් මගේ channel එක YouTube එකේ search කරගත්තට පස්සේ ඔයාලා උඩින් බලා ගන්න පුළුවන් මගේ channel එක තමයි එන්නේ guys. ඊට පස්සේ මගේ channel එකේ කියලා තියෙන වීඩියෝ තමයි ඔයාලට මේ විදිහට පහළට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක channel එකක්වත් නෑ මගේ නමින් මගේ සාමාන්‍ය මගේ නම channel එකේ නමින් සාමාන්‍ය තව channel ඉන්නවා ඇති. ඒනට ඔයාලට බලන්න මගේ channel එක තමයි guys මෙන්න මේ විදිහට උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට කියනවා මගේ channel එක දැන් මම මෙහෙම පෙන්නුවත් එක්ක දැන් මම ඔයාලට කියනවා තාම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට තියෙන මගේ subscribe button එක all කරලා දාගන්න. ඊට guys මම ඔයාලට මේ වගේ කියන හොඳ වීඩියෝ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් guys අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට channel එක draw කරලා ගන්න කොහොමද කියලා. එහෙනම් guys දිගන වීඩියෝත් එක ඇතුළේ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ like එකක් දාලා දිගටම වීඩියෝත් එක set වෙලා guys අපි බලමු මේ වැඩ කරන්න කොහොමද කියලා. එහෙනම් guys අපිම වීඩියෝ කරමු. ඉතින් මම ඔයාලට කියනවා මම මේක නම් ඔයාලගේ YouTube studio app එකෙන් කරගන්න උන් දේවල් ටිකකුත් තියෙනවා. ඉතින්ම ඔයාලා channel එක කරනවා නම් YT studio තාම ඔයාලා ෆෝන් එකට download කරලා නැත්නම් ඔයාලා ගිහලා Play Store නැත්නම් App Store ගිහලා ඔයාලගේ ෆෝන් එකට YouTube studio app එක download කරන්න හැකියාව ලැබෙනවා. ඊට මෙන්න ඉදිරි YouTube studio app එකට ආවට පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතන තියෙනවා analytical analysis කියලා එකක් තියෙනවා. යටින්ම අන්න ඒක උඩ කරලා touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ channel එකේ තත්ත්වය කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට down වෙලා නම් තියෙන ඔයාලගේ channel එක down වෙලා දැන් ඔයාලට බලන්න මගේ channel එක මෙන්න මෙතනින් up වෙලා ඔයාලා තියෙන මෙන්න මේ විදිහට බලා ගන්න. මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට views එකේ මොකවත් සාමාන්‍යයෙන් views ගත්තොත් එහෙම දැන් ඔයාලා මෙතන highlight කරලා තියෙන්නේ. අන්න ඒ views ගත්තොත් එහෙම ඔයාලට කොළ පාටට මෙන්න මේ විදිහට උඩට හරියක් තිබ්බොත් ඔයාලගේ channel එක up වෙනවා guys. නැත්නම් ඔයාලගේ channel එක මෙන්න විදිහට රතු පාට මෙන්න මේ විදිහට arrow එකක් ඇවිල්ලා දාලා තිබ්බොත් ඔයාලගේ channel එක අනිවාර්යෙන් down වෙලා කියලා තමයි මෙන්න මෙතනින් පෙන්නන්නේ. දැන් ඔයාලා බලන්න මගේ watch time ඔයාලා මෙතන up වෙලා තිනවා 234කින් වැඩි ගණන් නැහැ. සාමාන්‍ය මගේ channel එක ළඟදී පටන් ගත්ත නිසා ඔයාලා බලන්න මෙන්න මෙතන subscribe කියන එක ඒකත් up වෙලා තිනවා. ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලගේ channel එකට දැන් ඔයාලා කියනවා මෙන්න මේ විදිහට කොහොමද up කරගන්නේ කියලා. ඔයාලගේ channel එක මේ up කරගන්න ඕන නම් ඒක YouTube studio එකෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා guys. YouTube studio එකෙන් කරන දේවල් ටික guys මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ගේන්නම්. මේ වීඩියෝ එක සාමාන්‍ය නැත්නම් දික් වෙන්න පුළුවන්. දික් වෙන්න පුළුවන් ඉතින් මේ guys දැන් මේ වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්. ඒ නිසා මම ඒ ගැන වීඩියෝ ගේන්නම් guys. මේ ඊළඟ වීඩියෝ එක මම ඒක ගේන්නම් guys. කොහොමද YouTube studio එකෙන් edit කරන්න කියලා. ඒ ටිකත් එක්ක ඔයාලගේ ෆෝන් එකෙන් කරගන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒක තමයි guys. ඔයාලා YouTube එකට වීඩියෝ එකක් දානවා නම් guys ඔයාලා නිවැරදි කාල සීමාවක් ඇතුළත මේ වීඩියෝ එක දාන්න ඕනේ. නැත්නම් guys කවදාවත් ඔයාලා YouTube එකේ hit වෙන්නේ නැහැ. ඔයාලා හිතන්න ඔයාලා දැන් හිතන්න ඔයාලා දැන් YouTube එකට වීඩියෝ එකක් දැම්ම අද. ඒ කියන්නේ මම මේ වීඩියෝ ගෙන්න අද 15. ඒ කියන්නේ අද දිනේ 15. අද 15 ගේන වීඩියෝ ඊට පස්සේ ඔයාලා වීඩියෝ ගේන්නේ නැහැ. ඔයාලා මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය data ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. data ප්‍රශ්නේ පැත්තකට දාමු guys අපි. නැත්නම් ඔයාලා හිතන්න ඔයාලගේ YouTube වීඩියෝ ගෙනාවත් එක්ක ඔයාලා නිකන් හිතෙන්නේ නැහැ. ඔයාලා YouTube එකේ වීඩියෝ දාන්න හිතෙන්නේ නැහැ. බෑ හිතෙනවා. එහෙම බෑ guys. ඔයාලා YouTube channel එක කරන අනිවාර්යෙන් ඔයාලා නිවැරදි කාල සීමාවකට වීඩියෝ එක දාන්න ඕනේ. වීඩියෝ එක දැම්මට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ channel එක කොච්චර දුරට ඔයාලගේ channel එක up වෙනවද කියලා. වීඩියෝ දෙකක් තුනක් දාලා ඔයාලා සාමාන්‍ය වීඩියෝ channel එක up වුණේ නැත්නම් ඔයාලා හිතන්න පුළුවන් මේක up වෙන්නේ නැහැ. අර වීඩියෝ එකෙන් බැලුවේ අමතර ඩිලක්ස් ටෙක්නික් වීඩියෝ එකක් බැලුවේ ඇත් කරලා තියෙන බොරු. එන්නේ එහෙම කියනවා නම් guys ඔයාලා සාමාන්‍ය බොරු කරලා තියෙන වීඩියෝ තුනක් නෙමෙයි guys දාන්න ඕන. අනිවාර්යෙන් ඔයාලා YouTube එකට වීඩියෝ 5-6ක් වගේ දිගටම දාගෙන යනකොට වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙනවා. ඔයාලගේ channel එක up වෙන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එන්නේ ඒ ටිකත් කරලා ඔයාලගේ YouTube channel එක තාම up වෙන්නේ නැත්නම් මම ඔයාලට පෙන්නන්නම් ඔයාලට එහෙම වෙන්නේ ඇයි කියලා. ඔයාලට දැන් මගේ channel එක මම වීඩියෝ ඔන්න විදිහට ක්ලික් කරනවා.
වීඩියෝ එක ක්ලික් කරලා පස්සේ මම ඔයාලට ගේනවා sorry guys වීඩියෝ එක ක්ලික් කරලා පස්සේ ඔයාලා YouTube එකට දාන thumbnail එක. thumbnail එක තමයි guys ඉස්සෙල්ලාම වැදගත් වෙන්නේ. මෙන්න මේ විදිහට දැන් මම මෙතන thumbnail එක හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. අන්නේ thumbnail එකේ දාලා තින්නේ මම මේක guys මේ වීඩියෝ එක නෙමෙයි ඊට කලින් ගෙනාපු වීඩියෝ එක. දරස් එකෙන් කොහොමද online shopping කරන්න කියලා තමයි guys මේ වීඩියෝ එක මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. එන්නේ මේ වීඩියෝ එකේ thumbnail එක. thumbnail එක දිහා බලලා තමයි guys සාමාන්‍ය මිනිස්සු වීඩියෝ එක තෝරගන්නේ. වීඩියෝ එකේ ඇතුලේ අන්තර්ගත ඇතුළත් වෙනවා. ඒකට මම පස්සේ ගන්නවා. ඔයාලගේ channel එකේ thumbnail එක සහ title එක තමයි guys වැදගත් වෙන්නේ. ඔයාලට බලන්න මගේ title එක දාලා තියෙන දරස් ජස්ටිෆා online shopping කියලා දාලා ඒක ඉංග්‍රීසි වලින් ගහලා ඔයාලට බලන්න ඒක යටින් සිංහලෙන් මම ගහලා තව පාරක් මම දාලා තිනවා අවුරුදු වාසි පිරිලා කියලා දාලා මගේ channel එකේ නම දාලා තිනවා ඔයාලා බලා ගන්න පුළුවන්. එන්නේ ඒකත් එක්ක ඔයාලා title එකට ඔයාලා emoji එක දාන. emoji එක සතුටුදායක emoji එක නැත්නම් සාමාන්‍ය ඔයාලා හිතන delete සාමාන්‍ය channel එක delete වෙනවා නම් මෙන්න මෙතන නිකන් මිනි ඔලුවක් වගේ එකක් දැම්මොත් අවුලක් වෙන්නේ නැහැ. ඔයාලා මෙන්න මේ emoji දෙන්න මෙන්න මේ title වල title එකේ මුලින්ම දාන්න එපා guys. ඒ කියන්නේ මෙන්න මෙතනට ඔයාලා සාමාන්‍ය මට හිතෙන විදිහට title මෙන්න මෙතන දැම්මොත් එimhe ඔයාලා channel එක වෙන්නේ නැහැ. මොකද කියනනම් title එක ඉස්සෙල්ලාම දැම්මොත් සාමාන්‍ය වීඩියෝ එකක් hit වෙන්නේ නැහැ. දැන් මට පස්සේ ආයේ වීඩියෝ එකක් දාදී අනිවාර්යෙන්ම වැදගත් වෙනවා guys. මෙන්න මේක කියන මොකද මේ tag YouTube tag ටික තමයි අනිවාර්යෙන් guys වැදගත් වෙනවා. YouTube එකේ දාලා තියෙන tag එන්නේ මෙන්න සාමාන්‍ය ඔයාලා දරස් online shopping එකත් එහෙම මම මේ වීඩියෝ කරලා තියෙන නිසා අඩුම තරමෙන් tag හොඳ hit වෙන tag ගහන්නත් ඕනේ guys. දැන් නම් අන්තර්ජාලයේ තාක්ෂණය දියුණු නිසා වල්පන් chat GPT ගහලා ඔයාලට මෙන්න මේකෙන් tag ටික අරගන්න. දැන් මම එහෙම කරන්න කොහොමද කියලා දැන් ඔයාලා පේනවා නම් ඔයාලා WhatsApp එකට ගිහිල්ලා chat GPT එක අරගෙන යාළුවා message දාන්න මෙන්න මේ විදිහට. එහෙනම් guys අපි බලමු chat GPT message දාලා කොහොමද tag ගන්න කියලා. මෙන්න මේ විදිහට guys මම chat GPT message දානවා දරස් online shopping YouTube tags කියලා මෙන්න මේ විදිහට ගහගෙන ඔයාලා බලන් ඉන්නේ කියලා send කරනවා හැකියාවල send කරන්න පුළුවන්. send කරලා පස්සේ යාලා විසින්ම මෙන්න මේකට හොඳ hit වෙන title sorry guys tag මෙයාලා මෙන්න මේ YouTube studio එකේ දාලා දෙනවා. දැන් මෙන්න විදිහට බලන්න පුළුවන් තප්පර 10ක් විතර අරගෙන ඔයාලා බලන්න මෙන්න මේ විදිහට මෙන්න මෙයා කියලා දෙනවා. මෙන්න දරස් online shopping YouTube වීඩියෝ වල ගැලපෙන පට්ටම tags 20 සිංහල plus English එකට mix කරලා අන්නේ වගේ title මෙන්න මෙයාලා මෙතන දිහා දෙනවල බලන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට දරස් shopping දරස් justify sale දරස් සිංහල guide දරස් online shopping ශ්‍රී ලංකා දරස් ඔන්න ඔය වලට බලන්න මෙන්න මෙතන මෙයාලා 20ක් දාලා දෙනවා. ඔයාලා කැමති කෙනෙක් මම ඉල්ලන්න පුළුවන්. ඉතින් යටින් බලන්න පුළුවන් මෙයාලා දාලා දෙනවා මෙම tags ටික භාවිත කරලා ඔබේ වීඩියෝ search result වලට ගැටෙන්න ලේසි වෙයි කියලා. ඒ කියන්නේ ඔයාලගේ channel එක up වෙලා වීඩියෝ ඔයාලා මේ දාලා තියෙන වීඩියෝට අදාළ tag ටික භාවිත කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ YouTube එකේ උඩටම ගේන්න. YouTube එක කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් මෙන්න මේ YouTube online shopping ගත්තොත් එහෙම YouTube එකේ වීඩියෝ සර්ච් කරන නැති දැන් අපි හිතමු දරස්සින් කොහොමද ඔයාලා දන්නා දරස්සින් කොහොමද ඔඩර් කරන්න කියලා. ඒ දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ සර්ච් කරලා බලන්න ඔයාලා YouTube එකේ දරස්සින් කොහොමද ඔඩර් කරන්න ඉන්නේ. ඔඩර් එක දැම්මට පස්සේ ඔයාලා ක්ලික් කරන්න අනිවාර්යෙන් උඩින් තියෙන වීඩියෝ එක දෙවෙනි පළවෙනි වීඩියෝ එක නැත්නම් දෙවෙනි වීඩියෝ එක. අන්න ඒක තමයි guys මෙන්න මේකේ ගැටෙනවා කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ඔයාලා කරා නම් අන්න ඉතින් ටැග් ගේම ගෙවනම් ආයෙත් ඇයි අනිවාර්යෙන් මේ මම කීප ටික නිතරම කරා නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ channel එක අප් කරගන්න පුළුවන්. ඔයාලගේ හිට් කරලා ඔයාලගේ channel එක ගන්න පුළුවන්. මම එහෙනම් guys අනිත් වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ channel එකට සාමාන්‍ය desktop sign දාලා කොහොමද මේ කරන්න කියලා. ඒ දේ කරන්න guys ඔයාලා phone එක විතරනේ තියෙන phone එකෙන් කරන්න පුළුවන්. phone එකෙන් Chrome ගිහලා Google Chrome ගිහලා ඔයාලට පුළුවන් desktop sign දාලා මෙන්න මේ මම කියන ඊළඟ වීඩියෝ එකෙන් කියන දෙක කරන්න පුළුවන්. එහෙනම් guys ඒ වීඩියෝ එකෙන් එනකන් ඉන්න guys ඒ වීඩියෝ එක මම හෙට නැත අනිද්දා දාන්න YouTube එකට දානවා. එහෙනම් guys අද ටික එන්නම් සුබ දවසක් guys.